හෙලෝ ආයත් අලුත් වීඩියකින් ඔගලන්ව පිළිගන්නවා මේ වීඩියකින් කතා කරන්නේ මගේ ඒලෙවල් ස්ටෝරි එක වීඩියක පටන්ගන්න කලින් පොඩි දෙයක් කියලින්නම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙයා මේ විදිහට YouTube චැනල එක මේ දේවල් කියන්න කියලා කියන්නේ සාමාන්‍යෙන් අවුරුද්දට 2000ක් විතර මෙඩිසින් යනවනේ සාමාන්‍යයෙන් මේ දවස්වල මේ අවුරුදු ඒ කට්ටිය මෙහෙම YouTube channel හරහා මේවා කියන්නේ නෑනේ. ඉතින් එතකොට මෙයා මේ ලොකු රිසල්ට් එකකුත් නෙමෙයිනේ අරන් තියෙන්නේ වගේ පොඩි දේවල් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මම කියන්නේ හැමෝම එහෙම හිතනවා කියලා. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ සාමාන්‍යයෙන් පෞද්ගලික ගත්තොත් මට කතන්දර කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි සිද්ධියක් ආපහු ගෙන්ට හොඳට නිකන් රස කරලා කියන්න පුළුවන්. ඉතින් මම හිතුවා ඒක මම හිතන්නේ හැමෝටම එහෙම බෑනේ. يعني හැමෝම විදිහට කියන්න බෑ හැමෝටම. ඉතින් ඒකට ඒක එක්තරා ආකාරයක හැකියාවක්. ඒතර මම හිතුවා මේ හැකියාවෙන් කියන්නේ මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනේ කියලා. ඒකයි මම මේ YouTube channel එක ඇත්තටම පටන් ගත්තේ. හැමෝම මට කිව්වා මේ ඔයා YouTube channel එකක් කරන්න මෙහෙම කියලා. ඒ නිසා තමයි මම මේක පටන් ගත්තේ. කොහොම හරි මම කියන්න උත්සාහ කරන්නේ මේ ඒ විදිහ දෙයක් ඔයගොල්ලන්ට මේ YouTube channel එකකින් දීලා එක නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි A level කරන කෙනෙක් හරි දැන් O level කරලා ඉන්න කෙනෙක් හරි A level මේ විභාගේ පාස් වෙන්න පොඩි හරි මොටිවේෂන් එකක් මේකෙන් ගත්තොත් ඇත්තටම ඒක ලොකු දෙයක්. පර්සනලි මම ඒ විදිහ එක්තරා සිද්ධියකින් තමයි මොටිවේට් උනේ මගේ A level විභාගෙට පාඩම් කරන්න. ඉතින් ඒ නිසයි මම මේක කරන්නේ. මගේ කතාව අහලා අර ඉතාම දක්ෂ ඉතාම ඕන වැඩක් ඕනම දෙයක් එකපාරින් අවබෝධ වෙන එහෙම ළමෙක්ට නෙවෙයි අර මැද මට්ටමක ඉන්න කියන්නේ සාමාන්‍යයෙන් අවරේජ් මට්ටමක ඉන්න කෙනෙක්ට මං හිතනවා මගේ කතාව හෙල්ප් එකක් වෙයි කියලා ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වලට උදව්වක් කරගන්න. මං තර්ඩ් චයි එකෙන් තමයි මෙඩිසින් ගියේ. සාමාන්‍යයෙන් තර්ඩ් චයි එකක් කියලා කියන්නේ ඒ කියන්නේ ළමයෙක්ට හරිම මේ ස්ට්‍රෙස් එකක්. මොකද හේතුව හිතන්නකෝ පොඩ්ඩක් අවුරුදු 6ක් විතර ඇඩ්වාන්ස් ලෙවල් කරන එක්සෑම් එක කරනවා. අනිත් ළමයි කැම්පස් ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ වයසේ හිටපු කට්ටිය ජොබ් පටන් ගෙන ඒගොල්ලන් සල්ලි හම්බ කරන්න පටන් ගන්නවා. හැබැයි තර්ඩ් චයි කරනවා නම් එයා තාම අම්මලා තාත්තලා යටතේ පන්ති යනවා පාඩම් කරනවා මේ ඒ ලෙවල් විභාගෙට මුහුණ දෙන්න සූදානම් වෙනවා. එතකොට ඒක එක්තරා ආකාරයකට මාරම විදියට හිතට බදයක් වුණා. හැබැයි මම කියන්නම් මම කොහොමද මේ ජර්නි එක නැත්නම් මේ ගමන ආවේ කියලා. එතකොට පළවෙනියට මම O level වලින් පටන් ගත්තොත් එහෙම O level කරේ මම 2016 අවුරුද්දේ. ඒ කියන්නේ මීට අවුරුදු 9කට විතර කලින්. එතකොට මේ 2016 අවුරුද්දේ O level කරලා O level වල ඇතරම මේ මං කියන්නේ O level මේ හරිම ලේසි කියලා. මොකද ඒක කාල පරිච්ඡේදවල අපිට එක විභාග වලට මුහුණ දෙන්න වෙන්නේ. ගත්තොත් ඒ කාලේදී අපිට සාමාන්‍යයෙන් ඒ විභාග අමාරුයි. මොකද ශිෂ්‍යත්ව ලියන කාලේ ශිෂ්‍යත්වය අමාරුයි, O level ලියන කාලේ O level අමාරුයි, A level ලියන කාලේ A level අමාරුයි ඒ විදිහට. එතකොට මම සාමාන්‍යයෙන් A8C එකක් වගේ රිසල්ට් එකක් තමයි ගත්තේ. මම හිතනවා ඒ දවස්වල හැටියට ටිකක් හොඳ රිසල්ට් එකක් ගත්තා. අරගෙන දැන් මම A level වලට ආවිල්ලා මොකක්ද දැන් කරන සබ්ජෙක්ට් එක කියන එක තෝරන්න. ඉතින් ආර්ට්, කොමර්ස්, මැත්ස්, බයෝ සහ ටෙක් විෂයන් ඔය 4-5 තිබ්බා අපිට තෝරගන්න. ඒතකොට දැන් මගේ choice එක මොකක්ද කියලා දැන් අම්මලා අහනවා දැන් ඔයා මොකක්ද කරන්නේ ඉස්සරහට මොනවද A level වලට කරන්නේ. එතකොට ඇත්තටම මේ මැත්ස් බයෝ දැන් කට්ටිය හිතනවා මැත්ස් බයෝ තමයි මේ හොඳම ඒක තමයි කරන්න ඕනේ එහෙම කියලා. හැබැයි අපේ ගෙදරින් එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. කැමති විෂයක් කරන්න කිව්වා. ඒක මට තමයි තෝරගන්න. ඉතින් මම තමයි බයෝ තමයි තෝරගත්තේ. ඉතින් ඒතකොට බයෝ තෝරගත්තේ හේතුව මේ පාඩම් කරන්න තියෙන්නේ පාඩම් කරලා ලියන්න තමයි තියෙන්නේ. ඔය වගේ දැන් අපිට බයෝ වලට ආවට පස්සේ දැන් කට්ටිය කියන දේවල් තියෙනනේ ලොකු කට්ටිය කියන දේවල්. ඒගොල්ලෝ කියන්නේ මේ බයෝ නම් පාඩම් කරන්න, මැත්ස් නම් ගණන් හදන්න, ආර්ට් නම් මේ කටපාඩම් කරන්න, මේ කොමර්ස් නම් ඔය විදිහට අර එහෙම තියෙනවා. හැබැයි ඇත්තටම එහෙම නෑ. ඉතින් ඒතකොට මම පාඩම් කරන්න තියෙන්නේ, පාඩම් කරලා ලියන්න තියෙන්නේ කියලා. ඔන්න මම බයෝ වලට බයෝ තෝරගෙන පන්ති ගියා. ඒතර මගේ හොඳම යාළුවෙකුත් හිටියා තව මාත් එක්කම. ඉතින් එයයි මායි එකතු වෙලා ඔන්න දැන් පන්ති යන්න පටන් ගත්තා. ඒතර පන්ති ඉතින් ඉස්කෝලේ යනවා උදේට. ඊට පස්සේ ඉස්කෝලේ ඉවරලා ආෆ්ටර් ස්කූල් ක්ලාස් තියෙනවා. ක්ලාස් එල්ලා ඔය 6ට 7ට වගේ එනවා. ඇවිල්ලා ෆෝන් එක අරගෙන ඇඳට යනවා. ඇඳට ගිහිල්ලා එහෙම මට නින්දනවා. කිසිම වැඩක් පොතක්වත් අල්ලන්නේ නැහැ. ඉතින් ආපහු පහදට ඒ පොත් ටික මරගෙන ඉස්කෝලේ යනවා. ඔය තමයි රූටින් එක ගියේ. දැන් මම හිතනවා මෙහෙම මේක බලන නංගිලා මල්ලිලත් ඇති ඒ විදිහටම කරන්න. මොකද මේ YouTube වීඩියෝ එකක් කියන්නේ ෆෝන් එකකින් බලන වීඩියෝ ගන්න.
එතකොට ඉතින් ඔයගොල්ලෝ මේ දැන් එහෙම තැනක ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මට අවුරුද්දක් විතර මේ විදිහට මම කරා. එතකොට මම ෆස්ට් ටර්ම් ලිව්වා, සෙකන්ඩ් ටර්ම් එක ලිව්වා 12 වසර. ඉතින් එතකොට දැන් ලකුණු එන්න අඩු වෙනවා. දැන් ෆස්ට් ටර්ම් එකේ තිබ්බ ලකුණු නෙමෙයි සෙකන්ඩ් ටර්ම් එකේ. ඉතින් ක්ලාස් එක පෙපර් වලත් අඩුයි. එතකොට මගේ යාළුවා පාඩම් කරනවා. ඉතින් එයා කියනවා මම මෙහෙම මෙච්චර මේ අද කරා පාඩම් කරලා ඔයත් කරන්න. ඉතින් මට එහෙම ගාණක් නැහැ. මමත් ඉතින් ඔව් මමත් කරනවා කියලා. ඉතින් ඒ වගේ හිටියට මම කරේ නෑ ඇත්තටම. ඊට පස්සේ මට දැන් එක්සෑම් ලං වෙන්න එක්සෑම් වලට මාස අවුරුද්දක් විතර තියෙන මට හිතුණා නෑ මේක හරියන්නේ නෑ. දැන් මේක හරියන්නේම නෑ. දැන් මේක පාඩම් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම පාඩම් කරන්න පටන් ගත්තා. හැබැයි මට අර පරණ ඒවා මතකත් නෑ. හැබැයි දැන් කරන ඒවා මිස් වෙනවා මම පරණ ඒවා පාඩම් කරන්න ගියත්. ඉතින් ওই විදිහට පැටළුණා. ඔක්කොම කලවම් වුණා. ඉතින් කෙමිස්ට්‍රි තමයි චුට්ටක් ආස වුණේ. කෙමිස්ට්‍රි ගණන් ටික හදනවා. අර නිදිමතක් ආවම නිදා ගන්න. ඉතින් බයෝ එහෙම පාඩම් කරන්නෙම නෑ දැන්. ඉතින් ඉස්කෝලේ ටීචර්ලත් කියනවා මේ ඔහොම බෑ පාඩම් කරන්න මේ කියලා. ඉතින් එතකොට මම දැන් කොහමරි ওই විදිහට අවුරුද්දෙත් මාස දෙක තුනක් ගත වුණා. ඒ දැන් එක්සෑම් වලට මාස 8ක් 9ක් තමයි තිබ්බේ. ඊට පස්සේ මම හරියට පටන් ගත්තේ පාඩම් කරන්න. ඒත් මට හරියට විදිහක් නැහැ. හරිය මම පාඩම් කරන්න විදිහක් කියලා නැහැ. මම ඒත් පොත කියවනවා. ඉතින් නිදා ගන්නවා. හරිම මේ කියන්නේ ප්ලෑන් එකක් නැතුව කිසිම අරමුණක් නැතුව තමයි මම වැඩ කරේ. ඒක මම හිතනවා මම ඒක උනේ මට හිතුණා මට මෙඩිසින් යන්න බැරි වෙයි. මට ඒ තරම් රිසල්ට් එකක් ගන්න බැරි වෙයි. මොකද මම අපි අහලා තිබ්බේ මෙඩිසින් ගන්න ඕන නම් කකුල් වතුර බේසන් වල දාගෙන පාඩම් කරන්න ඕනේ, රෑලි වෙනකම් පාඩම් කරන්න ඕනේ. සහ මේ හරිම ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒ ඇත්ත. හැබැයි එක එකිනෙකනට වෙනස් වෙනවා. මොකද දැන් ඔයාගේ කැපැසිටි එකත් එක්ක වෙනස් වෙනවා. මොකද ඔයා කොච්චර වෙලා නිදා ගන්නවද, ඔයා කොච්චරලා පාඩම් කරනවද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ පාඩම් කිරීම නිසා ඔයාගේ කැපැසිටි එක අනුව තමයි. මේ වගේ දේවල් ඔළුවේ වැඩ කරපු නිසා මම ඔන්න විභාගෙට මාස 7ක් විතර තියලා මේක හරියන්නේ නැහැ කියලා ඔන්න ගිව් අප් කරා. ඒක තමයි මම කරපු නරකම කැතම හොඳම නැති වැඩේ. ඉතින් කොහොම හරි දැන් ඒ කියන්නේ කමක් නැහැ. ඒත් ඉතින් ඔය ෂේප් එකේ පොතක් බලනවා. එහෙම ඉතින් අම්මලත් බයිනවා. මේ මොකද කරන්නේ? කොහොම බයෝ කරන්න පුළුවන්ද? ඔන්න වගේ කතා ඉන්නවා. දැන් එනේ හැප් කෙනෙක් ගෙදරට කවුරු හරි ආවා කියනවා බයෝ එක දැන් මහන්සි වෙනවා. ඉතින් දැන් පාඩම් කරන්න ඇති දැන්. ඒත් මම එහෙම ඇත්තටම කරන්නේ නැහැ. කොහොම හරි විභාගේ ඉතින් අගෝස්තු මාසේ විභාගේ 2019 තමයි ෆස්ට් අයි කියලා ලිව්වේ. 2019 ඔන්න දැන් විභාගේ ලිව්වා. බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් දැන් ඔන්න මේ විභාගේ දීලා එළියට ආවම මගේ අර යාළුවා එතන එයා මාරම දක්ෂයි. මාව හැමතිස්සෙම අර මාව උනන්දු කරවන්න මාරම උනන්දුවක් දැක්වුවා. හැබැයි මම කරේ නැහැ. ඊට පස්සේ එයා කිව්වා ඉතින් ලේසි මෙහෙම MCQ අපි ඩිස්කස් කරාම ඉතින් සමහර එයාට හොඳ MCQ තිබ්බා. මට දැන් MCQත් නැහැ. ඒතර දැන් ඉතින් මට ගානක් නැහැ. මම ඉතින් මම පාස් වෙයිද දන්නේ නැහැ කිය හිටියා. ඒසො කොහොම ඉද්දී රිසල්ට් ආව කොහමයි කොහොම ඉඳලා කාලයක් මාස 4ක් විතර ගිහලා රිසල්ට් ආවා. ඒතර මට තිබ්බේ B එකයි C එකයි S එකයි. මගේ යාළුවා ඒ දෙකයි B එකක් කරන් එයා මෙඩිසින් සිලෙක්ට් වුණා. දැන් මට ඉතින් මට යාළුවකමත් ඒ ගානේ ඉඳන් වැඩ කරන්නේ. ඉතින් මට ඒක පුදුමයක්වත් එහෙම නෑ. මට ඉතින් සතුටුයි දැන් යාළුවා කොහමද මෙඩිසින් කියන්නේ. මොකද එයා දක්ෂයි. ඉතින් මට ටික දවසක් යද්දි මට හිතුණා මේ දැන් මම සෙකන්ඩ් ට්‍රයි එකක් එනම් කරනවා කියලා සෙකන්ඩ් ට්‍රයි එකකට මේ මොන ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි හොඳම සිද්ධිය වුණේ 2020 කොරෝනා පටන් ගත්තා. කොරෝනා පටන් ගත්තට පස්සේ කාසුත් නැහැ මොකක්වත් නැහැ ගෙදරට කොට වුණා. ඒත් එක්කම අපේ අම්මා පොඩ්ඩක් අසනීප වුණා. ඉතින් අම්මාගේ අසනීපයත් එක්ක අපි ඔක්කොම ගෙදර මොකද ගෙදර හැමෝම ගෙදර ඉතින් එතකොට අම්මත් අසනීපයි අම්මගේ අසනීපේ ඉන්න අම්මවත් බලාගෙන අපි ඔක්කොම ගෙදරටලා හරිම අර ඒ කාලේ ඇත්තටම පසැල්ල හිතද්දී ටිකක් සුන්දරයි වගේ. හැබැයි අධ්‍යාපනය කියන එක අර පාඩම් කිරීම කියන එක සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගියා. මේක මේ හරියන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මම මේ වෙලේ ෆස්ට් රිසල්ට් එකට අපි දන්නවනේ ඔයාලා කැම්පස් එකට පොතක් එනවා කියලා කැම්පස් පොත ෆිල් කරලා ඇප්ලයි කරලා කැම්පස් ඇප්ලයි කරා. මොකද අර මට සමනින් 0.6ක වගේ සෙට් එකකුත් තිබ්බා ඒ කාලේ. ඒතර ඉතින් ඔය මොකක් හරි ඇග්‍රී හරි කැම්පස් මොකක් හරි නර්සින් හරි මොන හරි හොඳ එකට යනවා කියලා. මොකද ඒවත් ඉතින් හොඳ ඩිග්‍රීස් නේ. ඒවට යන්නම් කියලා ඉතින් සෙකන්ඩ් ට්‍රයි අතහැරලා හිටියා. ඊට පස්සේ ඔන්න හොඳම සීන් එක කියලා මම ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයි එක්සෑම් එකත් හැබැයි දාලා සෙකන්ඩ් ට්‍රයිත් ලිව්වා. මාස විභාගෙට මාස දෙකක් විතර තියලා පාඩම් කරන්න පටන් ගෙන ඉතින් මොන හරි පාස් පේපර්ස් ටිකක් බලලා විභාගෙට දීලා විභාගෙ දීලා අන්තිම දවසේ විභාගෙ දීලා මම හිතන්නේ ඉංග්‍රීසි හරි පොදු පරීක්ෂණේ හරි තිබ්බ අන්තිම දවසේ ඒක දීලා මම ගෙදර ආව දවස් තමයි අපේ ෆ්‍රෙෂ් අයි එකේ කට් ඔෆ් මාක්ස් නැත්නම් කැම්පස් සිලෙක්ෂන් ආවේ. එතකොට මට කැම්පස් සිලෙක්ට් වෙලා ආවේ නෑ මට. මම ෆිල් කරපු විදිහ වැරද්දක් කරේ මොකක් කරේ වෙලා not selected තමයි ආවේ.
ඒ වෙලාවේ මාව අර දැන් මම සෙකන්ඩ් ෂයි එකත් හරියට කරේ නෑනේ. මම මේ ෆස්ට් ෂයි කියන කැම්පස් එක කරන්න කියලා. හැබැයි දැන් කැම්පස් එකක් ආවෙත් නෑ. ඉතින් මට හරිම දැන් මාව කඩාගෙන වටනවා වගේ. මොකද මගේ යාළුවා මෙඩිකල් ෆැකල්ටි ඩිරෙක්ටර් දැන් මගේ අඳුරන යාළුවෝ මේ මගේ ඉස්කෝලේත් හිටපු මගේ හැපැති හිටපු යාළුවා එයා දිස්ත්‍රික්කේ තුන්වෙනියා. මගේ අනිත් අර මත් එක්ක ක්ලාස් එකේ බලා දිස්ත්‍රික්කේ පස්වෙනියා. ඉතින් ඔය විදිහට දැන් ඒගොල්ලන් හොඳට පාස් වෙලා. ඊට පස්සේ මේ මට ඒත් දැන් ඒගොල්ලෝ පාස් වෙලා කැම්පස් ඩිරෙක්ටර් දැන් ඒගොල්ලන්ගේ ස්ටේටස් දානවා Facebook දානවා. දැන් මම ඒවා දකිනවා. මට හිතුණා දැන් මොකද මම කරන්නේ. එතකොට මට හිතුණා මම දැන් කොහොම හරි එහෙනම් තර්ඩ් ෂයි එකත් කරනවා. දැන් මේක හරියන්නේ නැහැ දැන් මොකද කැම්පස් ඇවිල්ලා තර්ඩ් ෂයි එකත් මම කරනවා කියලා හිත හදාගත්තා. දැන් උතර 2020 නොවැම්බර් වගේ. ඊට පස්සේ ඒ වෙද්දි දැන් අම්මත් කිව්වා ඉතින් මේ ආයෙ පාරක් කරන්න මොකද නැත්නම් අම්මා මේ අසනීප වෙච්ච හින්දා විභාගේ මේ කරගන්න බැරුණා කියලා කට්ටිය හිතුවොත් මේ දැන් ඇත්තටම මම වැඩ කරේ නැති නිසා තමයි විභාගේ කරගන්න බැරුණේ. අම්මගේ සම්බන්ධයක් නැහැ. හැබැයි කට්ටිය එහෙම හිතුවොත් කියලා අම්මා කිව්වා ඉතින් එනවා තර්ඩ් ෂයි එකත් කරමු කියලා. තාත්තත් ඉතින් ඇත්තටම තාත්තගෙත් කැමැත්තක් තිබ්බ මම කොහොම හරි මෙඩිසින් යවන්න ඕනේ කියන එක. මේ අපරාධය අතාරින්න කියලා තාත්තට තේරුණා. ඉතින් තාත්තා පුළුවන් තරම් කිව්වා මට තර්ඩ් ෂයි එකත් එහෙනම් කරන්න කියලා. මම කොහොම හරි ඉතින් හිත හදාගත්තේ නම් මම තර්ඩ් ෂයි කරනවා කියලා. අනිත් හොඳම දේ තමයි ඔය කාලේ තුල මම not selected කියලා ආපු හින්දා මම ඔය කැම්පස් ගියපු අයියලාගෙන් කෝල් කරලා ඉතින් අහනවා විස්තර. එතකොට එක අයිය කෙනෙක් මම නම කියන්නේ නැතුව ඉන්න මගේ යාළුවෙක්ගේ අඳුරන අයියා කෙනෙක්. එතකොට එයා මේ අපි කෝල් එකක ඉද්දි එයා එකපාරටම මගෙන් ඇහුවා දිස්ත්‍රික්කය මොකක්ද කියලා. එතකොට මේ මං කිව්වා මේ අනුරාධපුර දිස්ත්‍රික්කය කියලා. එතකොට එකපාරට මෙයා කිව්ව කතාව තමයි අප්පෝ අනුරාධපුරේ ඉඳලා මෙඩිසින් යන්න බෑ නම් මේ වැඩක් නැහැ කියලා. ඒතර මගේ හිතට ඒක මාර විදිහට දැනුණා. ඒ ඇයි එහෙම කියන්නේ කියලා. මොකද අනුරාධපුරේ මෙඩිසින් ගන්න ලේසියිනේ. ඒතර එහෙම එකක් නැහැ. මොකද දිස්ත්‍රික් ස්කෝර් එක දිස්ත්‍රික් කෝඩ් එක හදන්නේ ඇත්තටම පදනමක් ඇතුවනේ. නමුත් එයා කිව්ව කතාව. ඉතින් එතකොට එහෙම කිව්වට පස්සේ කිව්වා මේ එහෙම වැඩක් නැහැ කියලා. ඊට පස්සේ මට ඒක සෑහෙන තදට දැනුණා. මම එදා තමයි හිතාගත්තේ මං කවදා හරි කොහොම හරි මේක අඩුම අර දැන් අපේ දිස්ත්‍රික්කෙන් 60ක් ගන්නවා නම් 60 වෙලා හරි මම මෙඩිසින් යනවා කියන එක. මං කොහොම හරි ඒක හිතාගත්තා. මං කොහොම හරි කරනවා. මොකද මං අර එහෙම එක සුපිරිම දක්ෂයෙකුත් නෙවෙයි. අර අදක්ෂයෙකුත් නෙවෙයි. නිසා මැද මට්ටමේ නිසා මං කොහොම හරි අප් වෙලා පාඩම් කරලා උඩට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඉතින් ඔහොම තමයි මම ඒක තමයි මගේ ඇත්තටම මම අර මුලින්ම වීඩියෝ එකේ මුලින්ම කිව්වා මොටිවේෂන් වෙච්ච දේ. ඉතින් මගේ මේ අර ඒක නිසා මම අම්මලාටත් කිව්වා මම තර්ඩ් ෂයි එකක් කරනවා කියලා. ඊට පස්සේ මම ඔන්ලයින් ඒ දවස්වල ක්ලාස් තිබ්බේ. මම 2021 විභාගෙට ලෑස්ති වෙන්න. ඔන්න දැන් ක්ලාස් වලට යන්න ඔක්කොම ලෑස්ති කරගත්තා. ඒ අතරතුර ඊට පස්සේ මම ලොකුවට වැඩක් කරුන්නේ නැහැ. හැබැයි සෙකන්ඩ් ෂයි ගේ රිසල්ට්ස් ආවා. රිසල්ට් ආවම පස්සේ මෙන්න C3ක් ඇවිල්ලා. එතකොට මට තවත් අතර මොටිවේට් වුණා. මොකද මම කිසිම වැඩක් මාස දෙකක් වගේ චූටි කාලයක් පොඩ්ඩක් පාඩම් කරලා C3ක් ආවා කියන්නේ මට අනිවාර්යෙන්ම එක්ක B3කට A3කට යන්න අනිවාර්යෙන්ම පුළුවන්. ඒ නිසා මම අනිවාර්යෙන් කොහොම හරි මේක කරනවා කියන එක ආවා. BCS නේ ෆස්ට් ෂයි තිබ්බේ, B කෙමිස්ට්‍රි තිබ්බේ, C ෆිසික්ස් තිබ්බේ, S තමයි බයෝ තිබ්බේ. එකක් විතරක් පාස් වෙලා එහෙම බෑනේ මේ හරියට පාස් වෙනවා නම් තුනම බැලන්ස් එක එකපාරම පාස් වෙන්න ඕනේ. ඉතින් එතකොට මම හිතුවා දැන් කමක් නැහැ. දැන් B එක C උනත් කමක් නැහැ. දැන් C3ක් ඇවිල්ලා තියෙන්නේ මම කොහොම හරි දැන් තර්ඩ් ෂයි එක කරනවා හොඳට කරනවා කියලා ඉතින් හිතාගත්තා. ඒතර මම හිතන්නේ දැන් ඕක තමයි. ඒ කියන්නේ ඒක තමයි ළමෙක්ට තිබිය යුතුම දේ. ඒ කියන්නේ මම කොහොම හරි කරනවා කියන එක. ඒ කියන්නේ දැන් කොච්චර අම්මා තාත්තා සහෝදරයෝ නෑදෑයෝ හිතවත් කට්ටිය කොච්චර කිව්වත් පුතේ වැඩ කරන්න කියලා ඒක ඇත්තටම තමන්ට ළමයාට දැනෙනකම් කරන්න බෑ. කොච්චර ෆෝස් කරත් ළමයෙක්ට මේක කරන්න කියලා කොච්චර කිව්වත් එයා හරියට කරන්නේ නෑ. එයාට ඒක දැනෙනකම්. එතකොට දෙමාපියෝ ඇත්තම දෙමාපියෝ උන තීරණ හිතා ගන්න ඕනේ. මෙයාට තේරෙයි. එතකොට ඔයා පාඩම් කරන්න කියලා නෙමෙයි කියන්න ඕනේ. කියන්නේ පුතේ ඔයා පාඩම් කරන්නේ නැත්තම් මෙහෙම වෙනවා. ඔයාට කවුරුද වෙන්න ඕනේ? ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඔයා මෙහෙම ඉඳලා බෑ. ඔයා මෙච්චර වැඩ කරන්න ඕනේ. ඔයා පාඩම් කරන්න ඕනේ. ඉතින් ඔයාට කැමති නම් ඔයාට දොස්තර කෙනෙක් වෙන්න ඕන නම් ඔයා නැත්නම් ඔයාට ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් ඔයාට හොඳ තැනකට ලෝයර් කෙනෙක් හොඳ බැංකු මහත්තයෙක් වෙන්න ඕන නම් මම දෙමාපියන්ට කියන්න ඕනේ. කියන්න වෙන්න ඕන නම් පුතේ ඔයා වැඩ කරන්න මේ විදියට. ඔයා පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. ඔයා කරනවද නැද්ද කියලා ඉතින් ඔයා තීරණය කරන්න කියලා. අර ඒ වගේ ළමයාට ඩිසයිඩ් කරන්න දෙන්න ඕනේ තමන් මොකද්ද කරන්නේ. දැන් මටත් එහෙම තමයි. අන්තර දැන් මම අර මේ
කෝමාරි දැන් මම කෝමාරි කරනවා කියන කොයි තරම් දේ වුණත් මම කරනවා කියන තැනට මම ආව හින්දා ඔන්න මම වැඩ කරන්න හරියට පටන් ගත්තා. එතකොට ඉතින් දවස ක්ලාස් 3කට ගියා. එතකොට ඒ ක්ලාස් 3 වැඩත් එක්ක හැමදාම බැලන්ස් කරගෙන හැම දවසම ෂෙඩියුල් එකකට දවසේ මේ 6ට හැරෙනවා. මේ වෙලාවට මෙහෙම වැඩ කරනවා. මේ පැය 4දී බයෝ බලනවා. මේ පැය 4 ඇතුළත කෙමිස්ට්‍රි මොනවා හරි කරනවා. මේ විදිහට පේපර්ස් කරනවා. කී අර එහෙම පොඩි ටයිම් ටේබල් එකක්වත් ටු ඩු ලිස්ට් එකක්වත් නෙමෙයි මම මේ කියන්නේ. අර ඇවරේජ්ලි දවස බෙදා ගන්නවා. කියන්නේ කෝටයිස් දැන්කෝ දවස් 6 6 8 ඊට පස්සේ 8 12 ඊට පස්සේ 12 2 2 6 6 8 8 10 10 12 දැන් ඔයගේ විවේක තියෙනවා. ඔයගේ වෙන වැඩ කරන්න තැන් තියෙනවා. හැබැයි ඔය ඒ කෑල්ල ඇතුළතදී අපි මේ දේවල් බලනවා. එහෙම. ඒක කොහොමද කරන්නේ? කොයි විදිහටද? කොතනදද? ඒක අපිට අදාළ නැහැ. හැබැයි අපි වැඩ කරන්නේ මෙන්න මේ ෂෙඩියුල් එකට අනුව. 6ට නැගිටින 7 වෙනකම් මම මුකුත් කරන්නේ නැහැ. ඇත්තට මෙහෙම කරන්න බෑනේ. මම පටන් ගත්ත වෙලාව ඉඳන් මේ සිට ඉඳගෙන වැඩ කරන්න බෑ. හැබැයි ඒ වෙලාවේ මම උදේට මොන හරි කාලා එක්ක තේක බීලා හරිම අර කියන්නේ ඒ විදිහ මම හදාගෙන තිබ්බා. ඉතින් හොඳම උදාහරණයක් තමයි අර මම හිතන්නේ මම ඒ ලෙවල් කරන කාලේ ඇතුළතම අර මම ටෙලිඩ්‍රාම එක මෙහෙම නම කියන එක හරියට දන්නේ මම නාටකම් කර කර ටෙලිඩ්‍රාම එකක් ගියා. මේ එතකොට මේ මොකද ස්වර්ණ වාහිනියක තියෙන්නේ. එතකොට ඒක බලනවා මම ඒක බලන්න ඕනේ මට. හැබැයි මේ ඒක බැලුවම අර කාලේ දැන් පැය භාගයක් අපරාධ වෙනවනේ. හැබැයි මේ මම රැයට කන්න දාගත්ත 9:00 විතර කොච්චර මේවා වුණා මම වතුර බීලා මොකක් හරි බඩගින්න 9 විතර බඩේ වුණොත් මම 9:00 වෙනකන් කොහොම හරි මේ මොකක් හරි පාඩම් කරනවා මේ ඒ ටෙලිඩ්‍රාම එක බලන්න ඕනේ හින්දා. ඒතර මට අර ඩ්‍රාම එකක් බැලෙනවා කන වේලාව ෂේප් වෙනවා ඊට පස්සේ 9:00 10 වෙනකන් හැම දවසෙම ඒ වෙලාවේ තමයි කෑවේ. ඒ වගේ ෂෙඩියුල් කරගන්න. මං කියන්නේ අර කියන්නේ මම ටයිම් ටේබල් වලට ඔය ටු ඩු ලිස්ට් හදන එකටත් එහෙම හොඳ නැහැ කියන්නේ නෑ. ඒක කෙනාට වෙනස් වෙනවා. හැබැයි අර මම කියන්නේ අර ඒ කියන්නේ ඒක මගේ සාර්ථකුන් නෑ. මොකද ඒක අර මට සමහර ටයිම් ටේබල් එකක් හදුවාට පස්සේ ඒ ටයිම් ටේබල් එක වැඩ වුනේ නැත්තම් මට ස්ට්‍රෙස් වෙනවා. අයෝ මම මේ කරේ නෑනේ අර එහෙම කියලා මට හිතෙනවා. හැබැයි අරක නිසා මම කරන්නේ මොකද කියලා නේද මම මෙහෙම බෙදාගෙන තියෙනවා. ඒතර මම ඒ කෑල්ල ඇතුළත මම මොන හරි කරනවා. ඒට අදාළ දෙයක්. එතකොට ඊට පස්සේ තරු දාන ක්‍රමය කියන්නේ පැයක් වැඩ කරොත් තරුවක් දානවා. ඒ තරු ලිස්ට් එක තරු මේකත් කියලා තරු සමහරලාට දවස ඉවරලා මම බලද්දි මේ ඒ කියන්නේ මේ මම තරු 11ක් දාලා. ඉතින් පැය 11ක් වැඩ කළා. ඉතින් හරිම සතුටුයි. කියන්නේ මම පැය 24න් පැය 11ක් වැඩ කළා. ඉතින් කොච්චර වුණත් පැය 18 20 ඔය කොටේ කිව්වට එහෙම වැඩ කරන්න බෑ. මොකද අපි කන්න ඕනේ නාන්න ඕනේ. ජීවිතේ තියෙන්නේ බෑ. අර පොත විතරක් නෙවෙයිනේ. හැබැයි ඇදට ඇරේන්ජ් කරගත්තොත් හරිම ලේසි අපිට මිස් වෙන ටයිම් නැති කරලා වැඩ කරන්න විතරක් තියාගන්න පුළුවන්. දැන් වැඩ කරද්දී මම වැඩ කරපු විදිය ඕනනම් වීඩියෝ එකක් කියන්න. හැබැයි මම හිතනවා තව කෙනෙක් පාඩම් කරන විදිය බලලා ඒ විදිහ කොපි කරන්න හදවොත් ඒක මම හිතනවා සාර්ථක වෙනවා කියලා. ඒ කියන්නේ ඔයා පාඩම් කරන්න ඕන ඔයාට සුදුසු විදියක. තව කෙනෙක් පාඩම් කරන විදිහ බලලා ඒකකින් තමන්ට විදිහක් හදාගන්න පුළුවන්. හැබැයි මම දන්නේ සම්පූර්ණයෙන්ම ඒක විදිහටම වැඩ කරන්නේ. අර ඔය YouTube එකේ පාඩම් කරන විදිහ ඕන තරම් තියෙනවානේ. ඒ විදිහටම වැඩ කරා කියලා මම හිතන්නේ පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාට ආවෙනික විදිහක් තියෙනවා. ඒ විදිහ හඳුනගන්න. ඒ විදිහ තමයි ඔයාගේ විදිහ. එතකොට මේ සමහර ඉතින් අර අනිත් කෙනා කරන විදිහ ඔයාගේ විදිහම වෙලා එහෙම මැච් වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඔයාට පහසු ඔයාට කම්ෆර්ටබල් විදිහකට මේ විභාගයට මේ ලෑස්ති වෙන්න. ඉතින් මම මේ ඊට පස්සේ මම ඉතින් විභාගයේ දවස් ආව මම හිතන්නේ 2022 පෙබරවාරි තමයි විභාගෙ තිබ්බේ. විභාගයට මම තනියමයි ගියේ. තනියම ඊට පස්සේ තර්ඩ් සෙකන්ඩ් ඉතින් දැන් ලොකුයිනේ. තරම්මල වුණා තානේ ලොකුයින් දැන් මේ විභාග ගොඩක් ලිව්වනේ කියලා. කොහොම හරි මම මේ විභාගයට ගිහිල්ලා හරිම සැහැල්ලුයි. මොකද මම වැඩ කරා කියන මානසිකත්වය මට තිබ්බා. මම කියන්නේ විභාගයට හරියට සූදානම් වුණා. විභාග ස්ට්‍රෙස් එක එක්සෑම් ස්ට්‍රෙස් කියන එක නැති කරගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩාක් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ නේචර් එකක් ගන්න. කොච්චර පාඩම් කරත් ස්ට්‍රෙස් වෙනවා. හැබැයි මම එහෙම ළමෙක් නෙවෙයි. පොඩි හරි කොටසක් මම බලලා තියෙනවා. මට ඒක නිකන් ඇති වගේ. මම ඇති. මම කැම්පස් එකේ දැන් එහෙම බැලුවානේ කියලා මට එහෙම මේ ඇති කියන තැන ඉන්නේ. ඒක මාන වැදගත් මේ ක්ලියර් මයින්ඩ් එකකින් එක්සෑම් එකට යන්න. ඉතින් විභාගයේ කෙනෙක් ලියලා වෙලා සබ්ජෙක්ට් තුනම ඔක්කොම ලියලා වැඩ පස්සේ මම අවුරුදු 6ක තිබ්බ ලෙවල් මේක ඔන්න ඉවර කරා කියලා එතනින්ම අර හොඳ හුස්මක් අරගෙන දැන් මම ඔන්න තුනෙම දැන් මට පසුතැවෙන්න දෙයක් නැහැ. දැන් පුළුවන් තරම try කරා ඉන්න රිසල්ට් එක මොකක් හරි ගන්නවා කියලා.
හිතාගෙන ඉවර කරා ඒවල් ස්ටෝරිය. ඉතින් එතකොට වැදගත්ම දේ තමයි අර මං කිව්වා ෂෙඩියුල් එක. තමන්ගේ දවස ෂෙඩියුල් කරන්න. දවස අපත යන්න. ටයිම් මැනේජ්මන්ට් ඇන්ඩ් ඔය වැඩ ෂෙඩියුල් කරන එක සහ තමන්ගේ අර ටාගට් එක අමතක කරන එක සෑහෙන වැදගත් මේ ගමන යනකොට. එතන සබ්ජෙක්ට් වයිස් මම වැඩ කරපු විදිහ ඕනනම් මම ඇත්තටම කියන්න. ඊට පස්සේ දැන් මම විභාග ලීලේ ඉවරුණාට පස්සේ ඉතින් කට්ටිය මම දකිනවා ඉතින් කට්ටිය විභාග මේ කැම්පස් වල ඒව දැක් කරනවා. ඉතින් ඒ වෙලෙදි මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අර මමත් දෙයක් කරා කියන තැන මම හිටියා. ඉතින් මම තර්ඩ් ට්‍රයි කරපු කෙනෙක් හරි දැන් කරන්න ඉන්න කෙනෙක් හරි මම හිතනවා දැන් ඕගොල්ලන්ට තේරෙනවා මම කියන කතාව. කොයි තර්ඩ් ට්‍රයි කරන කෙනෙක් කොයිතරම් ස්ට්‍රෙස් එකක කොයිතරම් අර මානසික පීඩනයක ඉන්නවද කියන එක මේ මම හිතනවා ඒ කරපු කෙනෙක්ට තමයි තේරෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මම ෆේස්බුක් එකෙන් දැක්ක පෝස්ට් එකක් තිබ්බා. අර මේ ඔයාට ළඟා වෙන්න ඕන දේවල් එන කාලයක් තියෙනවා. ඒක අර මේ කාලෙදි මේ ලැබෙනවා මේ අවුරුදු 20 දී ඔයා කැම්පස් යනවා කියන එක නෙවෙයි. ඔයාට පුළුවන් හොඳම කාලේ තමයි ඔයා කැම්පස් එකට යන්නේ. ඔයාට පුළුවන් හොඳම කාලේ තමයි ඔයා රස්සාවක් කරන්නේ. ඔයාට පුළුවන් හොඳම කාලේ තමයි ඔයා මැරි කරන්නේ. ඉතින් ওই විදිහේ දේවල් තියෙනවා. ෆ්‍රෙෂ් අය කරන ළඟ කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නනම් ඔයා මේ වෙලාවේ ඔයා 2000 කියන්නේ ෆ්‍රෙෂ් අය කියන්නේ ඔයා 2025 ඒ level කරන කෙනෙක් නම් 2025 ෆ්‍රෙෂ් අය කරන කෙනෙක් නම් මං කියන්නේ ඉස්කෝලේ හරියට ගිහලා වැඩ පේපර්ස් ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් හරියට දීලා විභාගයට ඔයා කොහොම හරි වගේ ටාගට් එක යනවා කියන අයිඩියා එක ඔළුවේ තියාගෙන ටාගට් එක ඔළුවේ තියාගෙන ඔයා වැඩ කරන්න. කිසිම වෙලාවක තව ෂයි නැහැ කියලා හිතන්න. ෆ්‍රෙෂ් ෂයි එකෙන්ම ඔයා කොහොම හරි ගේම ගහනවා කියලා හිතාගන්න. ඒ වගේම සෙකන්ඩ් ෂයි කරන කෙනෙක් නම් ඔයත් එහෙමයි. ඔයාට ෆ්‍රෙෂ් ෂයි බැරි වුණ එක ඔයා ෆ්‍රෙෂ් ෂයි අතාරින්න. ෆ්‍රෙෂ් ෂයි කරේ නැහැ කියලා හිතලා. ඔයාට තව තර්ඩ් ෂයි එකකුත් නැහැ කියලා හිතලා ඔයා වැඩ කරන්න ඕනේ. අර ඔයාගේ ටාගට් එක ඔළුවේ තියාගෙන. අර කලින් විදිහම තමයි. ඒ වගේම තර්ඩ් ෂයි කරන කෙනෙක් ඉන්නවා නම් විශේෂම දේ තර්ඩ් ෂයි කරන කෙනෙක් ඉන්නවා නම් මට ඔයාගේ ස්ට්‍රෙස් එක ඔයාගේ මානසිකත්වය මට හොඳටම තේරෙනවා. ඔයා හිතන්න එපා කොයි වෙලාවකවත් මේ ඔයා මේ තර්ඩ් ෂයි කියන්නේ ඔය සමහර වෙලාවට මේක බලන වෙන්න පුළුවන් ඔයා එක ෂයි එක ස්කිප් කරලා ඇවිල්ලා. හැබැයි ඕන තරම් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා අනික ඔයා ආව ෂයි එක මොකද්ද කියලා කවුරුත් අහන්නෙත් නැහැ. නිත්‍ය පායස දැන් ඔයාට අවුරුදු 21ද 22ද ඒක අදාළ නැහැ ඇත්තටම. මොකද ඔයාට يعني ඇවරේජ්ලි ඔයා කොහොමත් අවුට් වෙද්දි ෆ්‍රෙෂ් අය කියපු කෙනෙක් මෙඩිසින් එකේ අවුට් වෙද්දි 26ක් 27ක් වෙනවා. ඉතින් ඒකට වඩා අවුරුදු කීපයක් තුනම වැඩි වෙන්නේ. හැබැයි ඔයාට තව ලෝන් වේ එකක් ඉස්සරහට යන්න තියෙනවා. ඉතින් කිසිම දවසක ඔයාගේ පසුගිය දේවල්වත් පහුගිය ඔයා කරන්න තිබ්බ දේවල් ගැනවත් හිතන්න එපා කිසිම වෙලාවක. ඔයා හිතන්න ඕනේ ඉස්සරහට හොඳ රිසල්ට් එකක් ගත්තොත් ඔයාගේ කට්ටිය ඔයාට සලකන්නේ කොහොමද? නෑදෑයෝ ඔයාට සලකන්නේ කොහොමද? පාරේ හම්බ වෙනවාම ඔයාව පිළිගන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගැන හිතන්න. ඒ කියන්නේ කිසිම දවසක ඔයා මේ අනේ මට මේක බැරි වුණා මේ එහෙම හිතන්න එපා. ඔයාගේ past is past. ඒක කවදාවත් ඒක ඔයාට change කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මම හිතන්නේ තර්ඩ් ෂයි කරනවා මේ වෙලාවේ. ඔයාට තව කීප පොඩි කාලයක් දෙන්න නැත්නම් ඔයා දැන් ඊයේ පෙරේද රිසල්ට් ආවනේ. ඒතර ඔයා දැන් ඒකෙන් ඔයා සෙකන්ඩ් ෂයි රිසල්ට් නම් ආවේ. ඔයා ඊගෙන තර්ඩ් ෂයි එකට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඔයාට ඒ රිසල්ට් සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔයාට ඒ කියන්නේ කිසිම දවසක ඒ රිසල්ට් එක මත පදනම් වෙන්නේ නැහැ. ඔයාගේ තර්ඩ් ෂයි රිසල්ට් එක කියන්නේ. ෆස්ට් ෂයි රිසල්ට් එක මතවත් සෙකන්ඩ් ෂයි රිසල්ට් එක මතවත් ඔයාගේ මේ රිසල්ට් එක ඊළඟ ෂයි එකේ රිසල්ට් එක බලපාන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ ඔයාට දැන් S3 නම් තියෙනවා S3 ඉඳන් ඔයාලා මෙඩිසින් යන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න අහන්නවත් එපා. ඒ කියන්නේ ඔයා ගැන කොන්ෆිඩන්ට් මට පුළුවන්. මට S3ද C3ද F3ද අදාළ නැහැ. මම ඊගාව පාර හොඳටම කරනවා කියලා. හොඳම ශක්තියක් තියාගන්න. මට මේකේ ඇත්තටම දෙන්න ඕනේ මේ වීඩියෝ එකෙන් ඇත්තටම ඔයාලට කියන්න ඕනේ අතාරින්න එපා. තමන්ගේ ටාගට් තියාගන්න. තමන්ව විශ්වාස කරලා තමන්ගේ ජීවිතේ ඉස්සරහට තමන්ගේ විභාගවලට ඉස්සරහට ලෑස්ති වෙන්න කියන එක තමයි මට කියන්න ඕනේ. ඉතින් එක්කෙනෙක් හරි මේ වීඩියෝ එකෙන් ඇත්තටම මම කියන්නේ මේ මගේ කතාව ඇතුලේ ඔයා ඉන්න පුළුවන්. ඔයා ඕන තැනක ඔයාගේ ජීවිතේ රැඳිලා තියෙන්න පුළුවන්. ඒ තැනින් ඉස්සරහට එන්න. බැරි නෑ පුළුවන්. කාටවත් බැරි නෑ. මොකද මේ වෙනකොට මම මෙඩිසින් යන එක විතරක් නෙමෙයි කියන්නේ. ඔයාගේ ජීවිතේ ඕනම ටාගට් එකකට ඔයාට යන්න බැරි නෑ. උත්සාහවන්තකම hard working and ඔයා විශ්වාස කරන එක time management සහ schedule කරන එක. මේ දේවල් තිබ්බොත් ඔයාට කවදාවත් කොයි හරි තැනකට යන එක ඔයාව කාටවත් නතර කරන්න බෑ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මොන හරි දේවල් දැනගන්න තියෙනවා නම්
මට කමෙන්ට් එකක් දාන්න. මම එක්ක වීඩියෝ එකකින් හරි නැත්නම් රිප්ලයි එකක් හරි කමෙන්ට් එකට දාන්නම්. මේකෙන් දෙන මට ෆස්ට් අයි සෙකන්ඩ් අයි ෆේල් වෙලා අසාර්ථක වෙලා තර්ඩ් අයි සාර්ථක වෙච්ච කෙනෙක් විදිහට මට අත්දැකීම් තියෙනවා. ඔයාලට මේ මට වැරදි තැන් පෙන්වලා දීලා මට වඩා උඩ තැනකට මට වඩා ගොඩාක් හොඳ තැනකට ඔයගොල්ලන්ව අරගෙන යන්න උපදෙස් දෙන්න මට පුළුවන් කියලා මම හිතනවා. ඉතින් නම් වීඩියෝ එක ඉවර කරන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ඉස්සරහ ඔයාලගේ හීනවලට යන්න ශක්තිය ලැබෙන සුබ කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.